ප්‍රයෝගශනන් අද අපි අලුත් ඉවෙන්ට් එකක් සෙට් වුණා. අපි නම් මේ ඉවෙන්ට් එකේ ඉන්නේ. අපේ කාර් එක මේ තියෙන්නේ. කාර් එක වටේ කොහමද බීට් කටවල් හතරක් තියෙනවා. එනම් පොඩ්ඩක් සුපිරි කාර් එකක් වගේ අපි නම් ප්ලේ කරලා බලමු. දැන් ඩේ 1 එක. updates මොනවද තියෙන්නේ කියලා. obstacle race. ඉතින් බාන්නකෝ ඉතින් මම ගෝල් ටික ඉවරයි. කාර් අප්ඩේට් කළාම පගානි හියුරා ආර් මේක පගානියක් දාවල හරිම ඔලින් වඩු කරගන්න ඒ පගානි වගේ අපේ පගානි අන්නේ අවුලනේ මෙතන මොකටද කරොත් ඉවරයි. පාටයක් හමුවා. ඉතින් ඉවෙන්ට් එක පටන් ගන්නකොට මෙන්න මේ සල්ලි වගේ තියෙන රුපියල් 100. දැන් මම 533ක් හම්බ කරපු හින්දා කියන රේස් එකෙන් හම්බුන හින්දා 633ක් කියලා වෙනවා. ආයි ඒකම තමයි. අර බැරල් වගේ මොනවද ඒකට කියන්නේ ඉතින් මම දන්නේ නැහැ. බෝනස් කෑෂ් ඉව ගන්න හම්බෙන්නේ නැහැ. අපේ ටයිම් ටයර් ගන්න තියෙනවා. ඒක කොහොමද? දැන් ටයිම් ටයර් ගන්න තියෙනවා. යා කලින් ගියොත් ඉතින් වැඩි වෙනක් තියෙනවා. වැඩි තමයි මට සිහින වැඩිම කාර් එක ඩැමේජ් වෙනවා කොටසිරි වෙලාම දින නැති මං හිතියම ඉවරයි කියලා කාවන්ගේ කාර් එක මුදරම ඩැමේජ් වෙලා කියලා නැත්නම් අපිට 1000ක් විතර සෙට් වෙනවා කොහොමද 1000ක් සෙට් වුණා අර වින් ස්ක්‍රීන් එක පොඩ කුඩු වෙලා තිබුණේ මේක ඒ තරම් ඉතින් රියලිස්ටික් need for speed පට්ට මම achievements complete කරපු ඉඳන් මට ඉතින් gold දැන් ටික ටික හම් වෙනවා මේක රෂ් ආව එකක් තියෙනවා උලන්න ඒවත් අර බැරල් වගේ තියෙද්දන ඩිෆ් ගහන්න බෑ නැත්තම් materials can only be earned tuner trials ඩිෆ් ගහන්න බෑ පට්ට වඩිය කොහොමද අපේ ෆුඩ් ලොන්ච් එකක් නේ ඉස්තුනේ මම මේක නෙතුනේ අම්මට හිලි කාර් මේ පැත්තේ යනවා වඩිම බොඩ ලංගොර තියෙන ඉතරහට තමයි දැන් මම මේ ඩේ 2 ක් ගහන්නේ ඩේස් වැඩි වෙන අපේ ටීම්ස් ටික වැඩි වෙනවා මම මේකේ තියෙන PVP කියලා එකක් තව කාර් සීරීස් මම නම් කාර් සීරීස් ටිකක් ගහලා තින්නේ PVP සූට්ටක් විතර ගැහුවා ප්ලේ කරලා බලන්න මොකද්ද කියලා නෑ මම මේක මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා කොච්චර ගොඩක් කල් වීඩියෝස් දාන්න ගත්තේ ටික කාලයකට පස්සේ මෙන්න තමයි දැන් මේ මට ඉවෙන්ට්ස් තමයි මුලින් ඉඳන් ගේන්න පුළුවන් අරවා නම් ඉතින් ගේම් එකයි මුලින් ඉඳන්ම පටන් ගන්නවා එහෙම ගන්න එක මොකද්ද වගේ ඉන්න මේ මම පටන් ගත්තේ හරි ස්ටෝරි මෝඩ් එක මම පෙන්නන්නම් අන්තිමට මට ඒ ප්ලේ කරගන්න බැරි හේතුව live like it's the last
මොකක් හරි ටිප් එකක් තියෙනවා. ඒ ටිප්ස් කියවන්න එතකොට මේ කරන්න පස්සේ ලේසි. read the clock. එනම් පොඩ්ඩක් බලන්න. ඒකට නියුට්‍රෝ පාවිච්චි කරන්න වෙනවා. අර රෂ්ෂව වගේ නේ. විනාඩි දෙකකින් ගියා. ඔය හයියෙන් යන්නේ ආයිනේ මිලි තප්පර. තප්පර වල පොඩි එක මිලි තප්පරනේ. ඊට පස්සේ තව මොකක් හරි එකක් තියෙනවා. අපි අප්ඩේට් කරනවා 85ට. නිකම්ම අප්ඩේට් එක කියලා හිතනවා. මෙතන තියෙනවා අර මගේ ගෝල්ඩ් ඉවරනා කිව්වේ. අන්න ඒ මම බ්ලැක් මාකට් එකෙන් ගන්න. මෙතනින් අපිට කාර් එක අප් කරගන්න එහෙම පුළුවන්. මේවා තමයි වැඩි මේ වගේ යට තියෙන්නේ මේ. නෑ. ලෝන් එකක් ගහලා ගන්න තියෙන්නේ. හරිනේ ඉතින් හෝම් එකටම ගියා. වැරදිලා හෝම් එකේ ගුණා. හෝම් එකට අපි මෙන්න මෙතන චැම්පියන් කියලා තියෙන්නේ. අන්න ඒක තමයි මම ප්ලේ කරගන්න බැරි. මේ මම මේක මේ එඩීගේ ඇතුළට ගියාම දැන් මට මේ කාර් නෑ. මගේ වැඩිම කාර් එක ෆෝඩ් මස්ටෑන්ග් එක. මට PR මේ 612 කාර් එකක් වුණා. ඒක 605. ස්පෙෂල් එක. අරකම තමයි. මේකත් පගානිය මොකද? අඩි ඒක ඇතුලෙන් ආයේ කොහොමද? මේ අතින් නම් පොඩ රියලිස්ටික් ගතිය මදි. අයියෝ. මොනවද බලන්නේ? අපිට ඕන වෙලාවකින් යන්න පුළුවන් මොකක් පාස් කරලා තමයි ඉන්නේ. इतना हमारा डैमेज जो मुझे भी दे रहा है चलाने මම PR 900කුත් පැදලා දිනවා මේ ඉවෙන්ට් එක කරන අපි ගත්තා ඒක නම් කන්ට්‍රෝල් කරන්න පට්ට අමාරුයි පාට සිරි ටිකට්ස් නම් ඉවරයි A2 එක තමයි දැන් මට A2 එකට වෙනම වීඩියෝ එකක් ගේන්න වෙනවා බලමු මේක ප්ලෑන් එකක් අතු ඉවර කරගන්න දවස් 6ක් තියෙනවා මේක අන්ලොක් වෙන්නේ ආයේ මට පැය 23කින් පොඩ මේක එන්නත් විනාඩි 47ක් ගියාට වැඩක් නැහැ මට මේක ඕපන් වෙන්නේ නැහැ එහෙනම් ඉතින් අන්තරම වීඩියෝ එන්ඩ් කරනවා ඉතින් මගේ ඉවෙන්ට් එක ඉවරයි කියන්නේ ඉවෙන්ට් එකේ ටිකට්ස් ඉවරයි මම පුළුවන් වුණොත් මේ කාර් සීරීස් එකේ ඉවෙන්ට්ස් ගේන්න ඉවෙන්ට්ස් නෙමෙයි ඒකට කියන්නේ ක්‍රීව් එක ඇතුළට ගියාද කොහෙද දැන් ඉතින් 60 පැයක් ඉන්න වෙනවා කැරගෙනවා ඉතින් වැඩකුත් නෑ මම ඔයාලට පෙන්නන්නම් කාර් සීරීස් මම මේ ගොඩක් ඒවා හිරලා තියෙන PR මතියලා මම ඔයාලට පෙන්නන්නම් මේ අකුලේ එහාට වෙන්නෙත් නෑ මේක තමයි පෙන්නන්නම් බෑ අයියෝ වද දෙන්න එපා මං කිව්වේ මේක වැරදිලාවත් ඔබන්න එපා මේ ක්‍රීව් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැහැ ඔයාලා දන්නම් කමෙන්ට් එකක් දාන්න අප්පට සිරි වෙනවා අනේ අයියෝ වද දෙන්න එපා වීඩියෝ දික් වෙන එක විතරයි වෙන්නේ ඈ අප්ප කරන්න අයියෝ හරි මම මේකෙන් බැක් කරලා වෙන්නනම් මේ ප්ලේ එකට එහා පැත්තේ තියෙන ක්‍රීව් එක මට වැරදිලා ලැබුණේ මෙන්න මේ කාර් සීරීස් මේක අපිට හම් වෙන කාර් එකේ එක එක මේක ඇචීව්මන්ට් ගහලා අපිට ලෙවල් අප් කරගන්න පුළුවන්
ඉතින් මේ මට PR මොඩල් 1 2 3 4ක් තියෙනවා. හරිද? හතරක්ම තියෙනවා. PR මතියර. ඔය කේක කාර් වලට මම දැන් මේක අර සුබරාස් BRZ කියලා එකක් තියෙනවා. ඔයාලට කාර් එකම පෙන්නන්නම්කෝ ඒතරට ගිහින්. දැන් මේක එක්ස්ට්‍රීම් හොඳේ. කාසිලෙට් ඇද නෙමෙයි එක්ස්ට්‍රීම්. මේ කාර් එකයි මේ කාර් එකයි තියෙන්නේ. මේ වගේ දැන් එක එක කාර් වලට එක එක ඒවා තියෙනවා. මේකට අර මං කලින් තිබ්බ කාර් එකත් එක්කම තමයි තියෙන්නේ. මේක තාම මට හම්බෙන්න තියෙනවා. ඒ වගේ එක එක ඒවා තියෙනවා. මම මේක ගැනත් වීඩියෝස් ගේන්නම්. මේ තුන ට්‍රයල්ස් කියන්නේ මම ඔයාලට එකක් ප්ලේ කරලා පෙන්නන්නම්. දැන් මෙතන එකයි තියෙන්නේ. අපිට මේ පාර්ට්ස් ගන්න පුළුවන් මේක ප්ලේ කරලා. ප්ලේ කරලා පාර්ට්ස් ගන්න පුළුවන්. මෙතන මට හાર્ට් කියලා පෙන්නනවා. කොහොමද බෑ BMW එච්චර. අපිට මෙතන ස්කිප් කරන්න පුළුවන් එකක් දීලා. ස්කිප් කරමු ගන්න. අපිට හම්බ වෙනවා පාර්ට්ස් මම ඔයාලට පෙන්නන්නම්. මේ පාර්ට්ස් එක තමයි ඉතින් හැම වෙලේම හම්බෙන්නේ. මේ ඉතින් ස්කිප් කරලා දානවා ඉතින් ඇති වැඩක් නැහැ. මම මේක ප්ලේ කරලා තියෙනවා. ඔන්න ඒක ගැන වීඩියෝස් ඕන ඉතින් කමෙන්ට් කරන්න. achievements. ඉතින් අදටම ඉතින් වීඩියෝ එන්ඩ් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. ඉතින්